අද අපේ රටේ ගොවි ජනතාව දැඩි ලෙස අසරණ භාවයට පත් වෙලා. වර්තමානයේ බරපතල පෝර හිඟයක් ක්‍රියාත්මක වෙනවා. යූරියා, MOP, TSP පෝර හිඟය උග්‍රයි. ඒ වගේම පොහොර මිල දරා ගන්නට බැරි ආකාරයට ඉහළ ගිහිලා තිබෙනවා. ගුණාත්මක භාවයෙන් බීජ නැහැ. යෙදුම් වල ගැටලු රසක් තිබෙනවා. පොහොර වල ගැටලුවක් තිබෙනවා. කෘෂි රසායන වල ගැටලුවක් තිබෙනවා. ඒවයි ගුණාත්මක භාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම කුලියට ගන්න යන්ත්‍ර සූත්‍රවල මිල ඉහළ ගිහිල්ලා. කෘෂි නිෂ්පාදන වලට ලැබෙන ස්ථාවර මිල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. සමස්තයක් හැටියට ගොවිතැන් කරන්නට දරන වියදමත් එක්ක සාපේක්ෂව සාධාරණ ස්ථාවර මිලක් ගොවි ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒ වගේම වනාලි මිනිස් ගැටුම තුල වන සතුන් මිනිස් ගැටුම තුල තවදුරටත් ගොවියා අසරණ භාවයට පත් වෙනවා. ඇත්ත වශයෙන්ම තමන්ගේ කනකර දීපල උකස් කරලා මුදල් ලබාගෙනයි ගොවි ජනතාව ගොවිතැන කරන්නේ. මේ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකොට ඒ ප්‍රශ්න කිරීමේ සීමාවන් තුල රජය ව්‍යාජ පිළිතුරු, සත්‍යවාදී නොවන පිළිතුරු, බොරුව ඉදිරිපත් කරලා ඇඟ බේර ගන්න හදනවා. අපිට ප්‍රශ්න ඇසීමේ සීමාවක් තිබෙනවා. ඒ සීමාව තුළ ලබා දෙන්න පුළුවන් බොරු පිළිතුරු ටික ලබා දීලා ඇත්ත වශයෙන්ම පෙරලා නැවත ප්‍රශ්න කිරීමේ අවස්ථාව අපිට අහිමි කරනවා. මේ වගේ තත්ත්වයක් තුළ ඔබ රවටන්නේ මේ රටේ සමස්ත ජනතාව. හැබැයි කවුරු රැවටුණත් ගොවි ජනතාව රවට්ටන්න බෑ. ගොවි ජනතාව දන්නවා ගුණාත්මක භාවයෙන් ඉහළ බීජවල හිඟයක් තියෙන බව. පොහොර හිඟයක් තියෙනවා. තියෙන පොහොර වලත් මිල වැඩි වෙලා. යූරියා, MOP, TSP බරපතල හිඟයක් තියෙන ඒවායි මිල වැඩිවීමක් සිද්ධ වෙලා තිබෙනවා. ගුණාත්මක භාවයෙන් ඉහළ කෘෂි රසායන ලැබෙන්නේ නැහැ. කෘෂි රසායන වල ගුණාත්මක භාවය අද පහළ මට්ටමක තිබෙනවා. කෘෂි රසායන වල මිල කඩෙන් කඩේට අලවිහලෙන් අලවිහලට වෙනස් වෙනවා. එහෙම වෙන්න බෑ. ඒ නිශ්චිත මිල පාලනයක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි. අලිමිනිස් ගැටුමට විසඳුමක් නැහැ. වනසතුන් මිනිස් ගැටුමට විසඳුමක් නැහැ. මේ වගේ තත්ත්වයන් තුළ Taman ලබන අඩු නිෂ්පාදනය, ඒ වගේ මේ නිෂ්පාදනයන් වලට ලැබෙන අඩු මිල තුළ ගොවි ජනතාව අන්ත අසරණ භාවයකට පත් වෙනවා. මතක තබා ගන්න ඔබ වර්මක් ලබා ගත්තේ ගොවි ජනතාව රජ කරුණයි කියලා. නමුත් අද ඔබ කරන්නේ ගොවි ජනතාව සදාකාලික දුප්පත් භාවයේම තැබීමයි. රජයට අපි කියන්න කැමති පැහැදිලිවම මේ ගොවියාට ගොවිතැන් කරන්නට අවශ්‍ය බීජ ටික, පෝර ටික, යෙදුම් ටික, කෘෂි රසායන ටික, ඒ වගේම දරාගත හැකි මිලකට යන්ත්‍ර සූත්‍ර උපකරණ ලබා ගැනීම, තමන්ගේ නිෂ්පාදනයට රැකවරණයක් ආරක්ෂාවක් ලැබීම, ස්ථාවර මිලක් ලබා දීම, මේ කරුණු කාරණා පිළිබඳව රජය ඍජුව මැදිහත් වෙන්නට ඕන. ඍජුව වග කියන්නට ඕන. ඔබ ගොවියව රවට්ටලා ගොවියට කියන්න පුළුවන් බොරු ටික ඔක්කොම කියලා ඔබ රජ වෙලා හමාරයි. හැබැයි රජ කරනොයි කියපු ගොවි ජනතාව අසරණ වෙලක් හමාරයි. අපි පැහැදිලිවම ගොවි ජනතාවගේ මූලික අයිතිය, මානව අයිතිය, ජීවත් වීමේ අයිතිය, ඒ වගේම ගොවිතැන් කිරීමේ අයිතිය සුරක්ෂිත කරන්නට සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් කැප වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.